කොල්ලා දැන් ඉලන්දාරියෙක් නේ. අම්මට සිරි බත් කුමාරයන්ට බැස්සුවා නේ නං. ඉතින් කිව්වොත් කිව්වා. අහම් බැලුවා මට. අටෝ මනුස්ස අපබාන්. ඉතින් දැන් අපි කවද්ද කියන්නේ අපි ගැන ගෙදර අයට? තාත්තා නම් කිව්වේ 18ට කලින් මගුල් රන් දැස් වෙන්න එපා කියලා. දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ නේද?
තේරුම් ගනි. මේක තේරුම් නෑ බං. හීනයක්ද බං? හීනයක්ද? හීනයක්? පුලන ඇරලා බලපන්. බප්පේ අතරට යකෝ. කොහෙද බං ඔය යන්න හදන්නේ? ඉතබා යන්නේ උන්ට යන්න දීපන්. මැරෙන්න කලින් ජීවිතේ විතරේ දාලා බං. තේරුම් ගන්න. මට මේ මොකක්ද වෙලා තියෙන්නේ? මොනා වෙන්නද බං මොනා වෙන්නද? මේ ෂොට් එක විතරක් ගාමු මේ ඉන්න දීපන්. උඹලා නරහල නෑ මේක බීපන් මේක කරපේ උදාව ෂොට් එක ඒක විතරක් බීපන් ඕනේ නෑ ඔයසේ. මේ ෂොට් එක බීපන් මේක විතරක් ගන්න ඕනේ ආයිසේ. මොකද්ද පාර බලන තෝය කරේ තෝ මොකද වාහනවා බොන්න ගත්ත ෂොට් එක ලං මන් දන්නේ නැහැ පුතේ උඹට මේවා කොහොම තේරුම් කරන්නද කියලා. උඹ මේ කරන වැඩවලින් අපිට මේ ගමේ ඉන්න තියෙන එකක් නැති වෙන්නයි යන්නේ. මන් දන්නේ අම්මේ මට තේරෙන්නේ මං තනි වෙලා අම්මේ හොඳ වෙලාවට අර මිනිස්සයා මේව දකින්න නැතුව S2 පියාගත්තේ. අයියා කොහොම මොනවා කරයිද දන්නේ නැහැ. ඕනේ විදියකට බේර ගන්න එකයි ඇත්තේ. මොකක්ද කොඹට ලා තියෙන්නේ? බලපන් ටොක් මොකද යථාර්ථයට මොන දීපන් පොඩ කොච්චරද කරන්නේ උඹ මේ කරන වැඩවලින් අපිට මේ ගමේ ඉන්න තියෙන එකක් නැති වෙන්නයි යන්නේ. තෝ මොකද වාහනවා මොකේ ජීවිතේ විනාශ කරා. පුතේ නැගිටින්න මේක බොන්න. නැගිටින්න බෑ. සුබ උපන්දිනයක් මගේ පුතේ. Thank you mama. දැන් මගේ පුතා ලොකු මිනිහ. පුතේ 18න් පස්සේ ජීවිතේ ලේසි ජීවිතයක් නෙමෙයි. දැන් මගේ පුතාට කෙනෙක් වගකීම් ගන්න පුරුදු වෙන්න ඕන. පුතා ජීවිතේ ගන්න හැම තීරණයකම පොඩි නරක වෙන කරගන්න. ඔයාගේ ජීවිතේ ඉස්සරහට එන දවස් ලේසි කරගන්න බරක් නොකර ගන්න මම ඔයාලට පුංචි අවවාදයක් දෙන්නම්. අවිනිශ්චිතයි කියලා හිතන හැම මොහොතකම එයා තනි වෙලා නැහැ කියලා මතක තියාගන්න. Thank you.